ප්‍රීතිමත් උදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය යෙරමියා පොත 48 වෙනි පරිච්ඡේදය 6 වෙනි පදය. නුඹලාගේ ප්‍රාණය ගලවාගෙන කාන්තාරේ රොතොම් ගසක් මෙන් වෙයල්ලා. අපි මේ උදෑසන දේව වචනය දෙසට අපේ මුළු අවධානය යොමු කරන වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනය සඳහන් කරනවා අපි උන්වහන්සේව හඳුනගෙන ඒ වගේම අපේ ජීවිතය උන්වහන්සේට බාර දෙමින් කාන්තාරයේ තිබෙන්නා වූ රොතොම් ගසක් මෙන් අපට වෙන්න කියලා. දැන් අපි දන්නවා අපේ ජීවිතයේ වැදගත්ම දේ තමයි අපේ ප්‍රාණය එහෙම නැත්නම් අපේ ආත්මය ගලවා ගැනීම. දැන් අපිට යේසුස් වහන්සේ ඉන්නේ අපේ ජීවිතයේ වෙන කිසිම කාරණයකට වඩා අපේ ආත්මය ගලවා ගැනීම සඳහායි. දැන් අපි දන්නවා මේ ලෝකේ කිසිම මිනිසෙකුට අපේ ආත්මය ගලවා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ ලෝකයේ තිබෙන කිසිම දර්ශනයකට අපේ ආත්මය ගලවා ගන්නට අපිට මාර්ගයක් නැහැ. දැන් දේව වචනේ එහෙම නැත්නම් බයිබලේ අපට උගන්වනවා මේ අහසින් යට ජීවත් වෙන හැම මිනිසෙකුටම තමන්ගේ ජීවිතයේ එහෙම නැත්නම් තමන්ගේ ආත්මය ගලවා ගන්නට තිබෙන එකම නාමය යේසුස් වෙන නාමය පමණයි කියලා. එහෙමනම් යේසුස් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය දෙවි කෙනෙක් නොවේ. යේසුස් වහන්සේ කියලා කියන්නේ ආගමක් නොවේ. යේසුස් වහන්සේ කියලා කියන්නේ මුළු මිනිස් සංහතියේම කර්මය උදෙසා එහෙම නැත්නම් පාපය උදෙසා ඒ පාපයේ මිලය ගෙවන්නට උන්වහන්සේ විසින් මේ ලෝකයට පැමිණියා වූ දෙවියන් වහන්සේ. දැන් දේව වචනේ අපට උගන්වනවා මේ විශ්වය මවපු ඒ දෙවියන් වහන්සේ ඔබත් මගිත් පාපය වෙනුවෙන් උන්වහන්සේ පාපයක් වුණා කියලා. එමනම් යේසුස් වහන්සේ තමන් පිටට මේ ලෝකේ ජීවත් වන හැම මනුෂ්‍යයාගේම කර්මය එහෙම නැත්නම් මනුස්ස සංහතියේ කර්මය උන්වහන්සේ පිටට අරගෙන උන්වහන්සේගේ මුළු ජීවිතයම පූජා කරා ඔබවත් මාවත් ගලව ගන්නට. දැන් දේව වචනේ අපිට සඳහන් කරන්නේ අපේ ආත්මය ගලවා ගන්න පිණිස කාන්තාරේ රොතොම් ගහක් මෙන් වන්න කියලා. දැන් යේසුස් වහන්සේව හඳුනගත්තම අපි උන්වහන්සේත් එක්ක ජීවත් වෙන විට අපිට විවිධාකාර බාධා පරීක්ෂා අපේ ජීවිතවලට එන්නට යනවා. දැන් අපි දන්නවා අපි මේ මානසික ශරීරයක් එක්කයි ජීවත් වෙන්නේ. පාපයට හැම වෙලාවෙම අපේ ශරීරය ඇදගෙන යන්නට යනවා. ඒ කියන්නේ පාපය හැම වෙලාවෙම අපිව පොළඹවනවා පව් කරමින් අපට ජීවත් වෙන්නට. මේ ශරීරය අපිට නිතරම පොළඹවන්නේ පාපයත් එක්ක ගමන් කරන්නයි. දැන් උන්වහන්සේ අපිට කියනවා මේ කාන්තාරේ රොතොම් ගහක් මෙන් අපේ ජීවිතය ශක්තිමත් කරගන්න. දැන් අපි බැලුවොත් කාන්තාරේ ගසක් අරගෙන ඒ කාන්තාරේ ගසට ඒ ගහේ පැවැත්ම තුල තමයි ඒ ගහ ඉදිරියට යන්නට යන්නේ. එහෙම නැත්නම් වර්ධනය වෙන්නට යන්නේ. ඒ කාන්තාරේ වතුර නැහැ, කාන්තාරේ පෝර නැහැ, කාන්තාරේ ඒ ගස බලා ගන්න කෙනෙක් නැහැ. හැබැයි ඒ ගහම ඒ ගහ බලා ගන්නට යනවා. ඒතර අපිටත් කියනවා අපි තුලම අපේ ශක්තිය උපදවාගෙන උන්වහන්සේ සමග ජීවත් වෙන්න කියලා. දැන් මේ උදෑසන අපි තුලම අපේ ශක්තිය උපදවා ගන්නට අවශ්‍යයි. උන්වහන්සේව දැනගත්ත මනුෂ්‍යයා තමා තුල ශක්තිය උපදවා ගන්නට යනවා. මොකද දෙවියන් වහන්සේ අපට මේ ශක්තිය දීලා තිබෙනවා. දැන් මේ උදෑසන අපි මොන බාධාවක් ආවත් මොන පරීක්ෂාවක් ආවත් මොන අමාරුකමක් ආවත් අපිට පුළුවන් වෙන්න ඕන ඒ කාන්තාරයේ තිබෙන ගසක් වගේ ඕනෑම කටුක අත්දැකීමක් තුළ ශක්තිමත්ව අපේ පැවැත්ම තබා ගන්නට. අද බොහෝ මනුෂ්‍යයන්ට තමන්ගේ පැවැත්ම ශක්තිමත්ව තබා ගන්න බැරි වෙලා තිබෙනවා. කුමක් හෝ පරීක්ෂාවක් ආවම එහෙම නැත්නම් කවුරු හරි මිනිසියෙක්ගේ වචන ඇහුවම අපේ ජීවිතේ අපි දන්නේම නැතුව කඩාගෙන වැටෙන තැනකට පැමිණෙන්නට යනවා. හැබැයි මතක තියාගන්න අපි කාන්තාරේ ඒ වර්ධනය වෙන ගසක් මෙන් ඕනෑම කටුක පරිසරයක් තුල අපිට අපේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන් වෙන්නට ඕන. ඒකටයි උන්වහන්සේ අපිව ගලවලා තිබෙන්නේ. දැන් උන්වහන්සේ අපිට දීලා තිබෙන ගැලවීම තුල අපිටම පුළුවන්කම ලැබෙනවා ඒ පැවැත්ම රඳා පවත්වා ගන්නට.
මේ උදෑසන උන්වහන්සේ අපට දුන්න ගැලවීම අපි ශක්තිමත් කරගන්න ඕන. උන්වහන්සේගෙන් අපට ලැබිච්ච ඒ පව්කමාව තුළ අපි ඕනෑම පරීක්ෂාවකට මුහුණ දීලා ඒ පරීක්ෂාව තුළ අපි පවතින මිනිසෙක් වෙන්නට ඕන. දැන් මේ කාන්තාරයේ ගසට වතුර තිබුණත් එකයි නැතත් එකයි, පෝර තිබුණත් එකයි නැතත් එකයි, ඒ ගා හැදිලා තිබෙන්නෙම කාන්තාරය තුල තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නයි. එමනම් අපි උන්වහන්සේව හඳුනාගෙන තිබෙන්නේ ඕනම පරීක්ෂාවක් තුල නොසැලී ජීවත් වන මනුෂ්‍යයන් වන පිණිසයි. මේ උදෑසන මේ සිතුවිල්ල සමග අපේ ඇදහිල්ල ශක්තිමත් කරගනිමින් අපි උන්වහන්සේ සමග එකට ජීවත් වන සෙනගක් බවට අපේ ජීවිත අපි ගොඩනගා ගමු. අපි යාඥා කරමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි, මේ වචනය අසන හැම කෙනෙක්ගේම ප්‍රාණය ගලවාගෙන ඒ කාන්තාරයේ තිබෙන ස්වාමිනී ගසක් මෙන් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න ඔබ වහන්සේ පුළුවන්කම ගෙන දුන මැනව. මොන බාධා, මොන පරීක්ෂා, මොන අමාරුකම් යක්ෂයා ගෙනාවත්, ලෝකේ නාවත්, මනුෂ්‍යයා ගෙනාවත් ස්වාමිනී අපට ඒ තුල පවතින්න ඔබ වහන්සේගේ බලය දුන මැනව. මේ උදෑසන මේ වචනය අසන හැම කෙනෙකුගේම ජීවිත ඔබ ස්පර්ශ කළ මැනව. දැන් ඔබ වහන්සේගේ දෑතට අපි බාර වෙනවා. මේ වන විටත් යමෙක් පරීක්ෂාවකින් යනවද ස්වාමිනී ඔබ වහන්සේගේ ශක්තිය දෙන්න. ස්වාමිනී ඔහු තුල තිබෙන බලය ඔබ වහන්සේ තව තවත් බලවත් කරමින් ඔබ තුල පවතින්නට ඔබගේ කරුණාව ගෙන දුන මැනව. දැන් අපි සියලු දෙනා ඔබට බාර වෙනවා. මේ උදෑසන අපේ ජීවිතවලට ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.